ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවේ මේ දිනවල හැමෝම කතා වෙන ජීවිතයට ඉතාම වැදගත් ජ්‍යොතිෂ කරුණු කාරණා ටිකක් අරගෙන. ඔබ දන්නවා 2026 7/27 වෙනි දින සිට 2026 12/11 වෙනි දින දක්වා ශනි ග්‍රහයා මීන රාශියේ වක්‍ර ගමනක යෙදෙනවා. ඉතින් මේ ග්‍රහ ගමන ඔය කියන තරමටම ඔබට අපල කරනවද? හරියටම දැනගන්න නම් වීඩියෝ ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සිංහ ලග්න හිමි ඔබගේ ශනි ග්‍රහයා 8 වන භාවයේ වක්‍ර ගමනක යෙදෙනවා. මේ කාල සීමාව තුල ශනිගේ බලපෑමෙන් ඔබට ඇතිවන අශුභ බලපෑම කොහොමද කියලා මුලින්ම අපි කතා කරමු. 8 වන භාවයට ශනිගේ බලපෑම නිසා ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල හදිසි බාධා, අනපේක්ෂිත වෙනස් වීම සහ කඩාවැටීම් මතුවීමට පුළුවන්. වාහන පැදවීමේදී හෝ යන්ත්‍රානුසාරයෙන් වැඩ කිරීමේදී ප්‍රවේශම් වීම අතිශයින්ම වැදගත්. 10 වන භාවයට ශනිගේ බලපෑම හරහා ඔබගේ රැකියා ස්ථානයේ අනවශ්‍ය පීඩනයේ වැඩවීම, වගකීම් වැඩිවීම, උසස් නිලධාරීන් සමග මතභේද ඇතිවීම සහ ව්‍යාපාරවල බලාපොරොත්තු දියුණුව මන්දගාමී වීම සිදුවිය හැකියි. ඒ වගේම දෙවන භාවයට ශනිගේ දෘෂ්ටිය වැටීම හේතුවෙන් මුදල් ඉතිරි කර ගැනීමට අපහසු වීම, හදිසි වියදම් ඉහළ යාම, ණය වීමට සිදුවීම සහ මුදල් ගනුදෙනු නිසා පවුල තුල මතභේද ඇතිවීමටත් සිදුවන කාලයක්. 5 වන භාවයට ශනිගේ බලපෑමෙන් ප්‍රේම සම්බන්ධතාවල වැරදි වැටහීම්, දුරස් වීම ඇතිවිය හැකි අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක්. ඒ වගේම ඔබට ශරීරයේ මහන්සිය, උදරගත රෝග, ස්නායු දුර්වලතා හෝ හදිසි සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි නිසා මේ කාලය තුල විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. දැන් අපි බලමු ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන තුල ඔබට ඇතිවන සුබ ප්‍රතිඵල මොනවද කියලා. රැකියා ස්ථානයේ ඇතිවන අභියෝග සහ පීඩන මැද වුවද ඒවායින් ඉගෙන ගනිමින් ඔබේ වෘත්තීය ජීවිතේ වඩා ශක්තිමත් කර ගැනීමටත් වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේක හොඳ අවස්ථාවක් කරගන්නට පුළුවන්. ඔබට මුදල් ගැටලු මතුවුණත් ඒ හරහා මුදල් කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම වැටහි අනවශ්‍ය වියදම් අඩු කර ගැනීමට සහ අනාගත දියුණුව සඳහා ප්‍රායෝගික මූල්‍ය සැලසුම් සකස් කර ගැනීමට මඟ පෑදෙනවා. 8 වන භාවයේ බලපෑම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමටත් බාහිර ලෝකයට වඩා අභ්‍යන්තර මනස සංසුන් කර ගැනීමට භාවනා කිරීම, දහම් කටයුතු වල නිරත වීම සඳහා අවස්ථාව උදා වෙන කාලයක්. ජීවිතයට එන බරපතල අභියෝග හමුවේ වුවද පසුබට නොවි වීරෙන් යුතුව ඒවාට මුහුණ දී ජය ගැනීමට අවශ්‍ය මානසික පරිණත භාවය ශනි ග්‍රහයා විසින් ඔබට ලබා දෙනු ඇති. මේ කාලය තුල සිංහ ලග්න හිමි ඔබට මූල්‍ය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් සහ රැකියා ස්ථානයේ කටයුතු කිරීමේදී අතිශයින්ම ඉවසීමෙන් සහ කල්පනාකාරීව කටයුතු කිරීමට වග බලා ගන්න. හදිසි ආයෝජන සහ ණයවීම වලින් සම්පූර්ණයෙන්ම වැළකීම, බෝධි පූජා පැවැත්වීම සහ ශනි මන්ත්‍ර ජප කිරීම මගින් මෙම වක්‍ර කාලයේ අශුභ ඵල අවම කර ගැනීමට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඉතින් මේ වීඩියෝ ඔබටත් ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. මේ වගේ වටිනා ජ්‍යොතිෂ තොරතුරු දැන ගැනීමට කැමති නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි.